සුබ දවසක් XM Traders යාළුවෝ හැමෝටම. ඉතින් යාළුවනේ ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නේ සල්ලි නැහැ කියලා ට්‍රේඩ් කරන්න බැරුව ඉන්න ඔයාලා වෙනුවෙන් ඔයාලට ට්‍රේඩ් කරන්න ඩොලර්ස් දෙන එහෙම නැත්නම් ඔයාලට ට්‍රේඩ් කරන්න හොඳ කැපිටල් එකක් හදාගන්න පුළුවන් ක්‍රමයක් අරගෙන. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක පොඩ්ඩක් ස්කිප් නොකර අනිවාර්යයෙන්ම ඉවර වෙනකම්ම බලන්න. මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙනවා කොහොමද ඔයා කිසිම රුපියලක්වත් ඉන්වෙස්ට් නොකර හොඳ කැපිටල් එකක් හදාගන්න සහ ලක්ෂ 4.5කට ආසන්න මුදල ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන් කම්පිටිෂන් එකක් ගැන තමයි මම ඔයාලට මේ කියලා දෙන්න හදන්නේ. ඉතින් ඒක නිසා මුලින් කිව්වා වගේ මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඒක නිසා අපිත් එක්ක වීඩියෝ එක ඉවර වෙනකම් රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. right. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. මේකදී ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා XM account එකක් හදාගන්න ඕනේ. XM real account එකක් හදාගන්න ඕනේ. ඉතින් XM real account එකක් හදාගෙන නැති අය මේ වීඩියෝ එක මෙතනින් එහාට මෙහෙම නවත්තලා අපි description එකේ දානවා account එකක් හදාගන්න කොහොමද කියලා තියෙන වීඩියෝ එක සහ account create link එක. ඉතින් අන්නේ වීඩියෝ එක මුලින්ම බලලා ඒ වීඩියෝ එකට අනුව XM real account එකක් හදාගෙන ඊළඟට ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න. right. එහෙනම් මෙන්න තියෙනවා මගේ XM real account එක. ඉතින් දැන් ඔයා වීඩියෝ එකක් බලලා ඉවරලා හරියටම account එකක් හදාගත්තු කෙනෙක් නම් මෙන්න තියෙනවා ඔයාගේ account එක දැන් open කරගන්න මගෙත් එක්කම මම කරන විදිහටම කරන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එක අවසන් වුණාට පස්සේ හරියට බලලා ඉවරලා ඊට පස්සේ මම කියන දේවල් ටික කරන්නත් පුළුවන්. right. එහෙනම් ඔයා XM එකට ලොග් වුණාට පස්සේ ඔයාගේ account එකට real account එකට ලොග් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. PC එකකින් හරි laptop එකකින් හරි ලොග් වුණා නම් ඔයාට මෙන්න මේ විදිහට තමයි display එක තියෙන්නේ. එහෙම නැත්නම් ඔයා phone එකකින් ලොග් වුණොත් ඒත් මේ වගේම තමයි home page එක තියෙනවා. ඒකේ තියෙනවා menu button එකක්. අන්නේ menu button එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ වම් පැත්තේ කෝණ එකේ තියෙන home, my account, funding, coffee trading, competitions, referral ඔය වගේ දේවල් ටිකක් ඔයාට බලා ගන්න පුළුවන්. right. ඉතින් මෙතනදී අපිට මෙතන වැදගත් වෙන්නේ මෙන්න මේ competitions කියලා තියෙනවා මේ කප් එකක් එක්ක ඔයාට පේනවා. competitions කියලා ටැබ් එකක්. අන්න ඒක ක්ලික් කරගන්න. right. එතකොට මෙන්න මේ competitions කියන එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට පේනවා මෙන්න මේ පැත්තේ මෙන්න මෙතන real කියලා එකක් තියෙනවා, demo කියලා එකක් තියෙනවා, hall of fame කියලා තියෙනවා, leaderboard කියලා තියෙනවා. අපි මෙතනින් දැන් default එන්නේ real කියන එක. අපි මෙතනදී යන්න ඕනේ මෙන්න මේ demo කියන එකට. right. ඊට පස්සේ මේ demo කියන එකෙත් open කියලා තියෙනවා, in progress කියලා තියෙනවා, upcoming කියලා තියෙනවා, ended කියලා තියෙනවා. මේකෙදි දැනට in progress කියන එකට අපි ගියොත් ඔයාට පේනවා මෙන්න මෙතන තියෙනවා මේ weekly demo tournament. right. එතකොට මම ඔයාට කිව්වා ඔයාට dollars උපය ගන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ cash price එකක් win කරගන්න පුළුවන් method එකක් ගැන තමයි මම කියලා දෙන්නේ කියලා. එන්නේ method එක තමයි මේ තියෙන්නේ weekly demo tournament කියන්නේ. එතකොට මේක හරියට game එකක් වගේ tournament එකක්. මේක weekly එනවා. එතකොට මේ week එකේ මේ මාර්තු 4 වෙනිදා තමයි පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ මාර්තු 11 වෙනිදා වෙනකන් මේ tournament එක තියෙනවා. ඒ වගේම තමයි මේ තියෙන්නේ in progress දැනට තියෙන එක. එතකොට දැන් මේක මාර්තු 4 වෙනිදා නිසා දවසක් විතර ගිය නිසා ඔයාට ඕන නම් ඒත් මේකේ දැනට ඇක්ටිව් ඉන්නවා. මෙන්න මෙතන පෙන්නනවා 14038ක්. එතකොට මම කලින් කිව්වා වගේ මෙන්න ප්‍රයිස් pool එක ඩොලර් 25000ක් තමයි මෙතන ඔයාලට දෙන කෑෂ් ප්‍රයිස් එක. මේක දවස් 5යි, පැය 19යි, විනාඩි 11යි, තප්පර 7යි. මෙන්න මේ වගේ හැම වෙලේම කවුන්ට් ඩවුන් එකක් යනවා. එතන තප්පරේ මේ අඩු වෙනවා. ඔයාලට තියෙන කාලය තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් තව දවස් 5ක් තියෙනවා ඔයාලට මේ ටූර්නමන්ට් එකට පාර්ටිසිපේට් වෙලා ජොයින් වෙලා මේක වින් කරන්න. right. අපි බලමු මේක ඇතුළට ගිහිල්ලා මොකද්ද මේකේ තියෙන්නේ කියලා. right. අපි මෙන්න මේ KYC status කියන එකට ගියාට පස්සේ මෙතන පෙන්නනවා මෙන්න මෙතන දිනවා පොඩි
නෝට් එකක් ඔයාලට පුළුවන් මේක කියවලා අයිඩියා එකක් ගන්න. මේකේ highest rank account 100කට ඒ කියන්නේ ඔයාලට අපි දෙනවා টොප්ම 100 දෙනාට. දැන් මෙතන මම ඔයාලට කිව්වා ඇක්ටිව් 14038ක් ඉන්නවා කියලා. මේකේ මුලින්ම එන 100 දෙනාට අපි දෙනවා ඩොලර් 25000ක් ඒ 100 දෙනා අතර බෙදා දෙනවා. එතකොට මේකේ පළවෙනියට පළවෙනි තෑග් විදියට අපි ඩොලර් 2000ක මුදල ඔයාලට ලබා දෙනවා. ඉතින් ඩොලර් 2000ක් කියන්නේ කීයක්ද කියලා ඔයාලා බලන්න 300න් වැඩි කරලා බලන්න කීයක් එනවද කියලා. එතකොට අන්න ඒ වගේ සංඛ්‍යාවක් ඔයාලට හිතා ගන්නත් බැරි. ඔයාලට ඉන්වෙස්ට්මන්ට් එකක් කිව්වහම මම ඔයාලට කිව්වේ ඉන්වෙස්ට් කරන්න රුපියලක්වත් ඉන්වෙස්ට් නොකර මෙන්න මේ වගේ මුදලක්. ෆස්ට් ප්‍රයිස් එක ඩොලර් 2000ක් කියලා හිතන්න කොහොමද කියලා කවුරුත් ඔයාලට ලබා දෙයිද? ඉතින් අපි දෙනවා මෙන්න මේ විදිහට තමයි බලන්න ඔයාලට මම පෙන්නන්නම් පළවෙනි රෑන්කින් ෆස්ට් ප්ලේස් එකට දෙනවා ප්‍රයිස් එක ඩොලර් 2000ක්. ඒ වගේම සෙකන්ඩ් ප්ලේස් එකට දෙවෙනි වෙන කෙනාට දෙනවා ඩොලර් 1500ක්. තුන්වෙනි වෙන කෙනාට දෙනවා ඩොලර් 1250ක්. හතරවෙනි වෙන කෙනාට ඩොලර් 1000ක්. ඒ ආකාරයට අපි තව ඒ රෑන්ක් එක අනුව ඔයාලට හිමි වෙන ඩොලර් සංඛ්‍යාව මෙන්න මේ විදිහට ඔයාලට ගිහලා පල්ලෙහාට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කිව්වේ මේක 100 දෙනෙකුට දෙනවා කියලා. මෙන්න මෙහෙම පහළටම ගියාම බලන්න අවසානයේට 100 වෙනියට ඩොලර් 100ක කෑෂ් ප්‍රයිස් එකක් අපි ලබා දෙනවා. එතකොට ඔයා මේක වින් කළා ඔයා 100 වෙනි වුණත් ඔයාට ඩොලර් 100ක් අපි දෙනවා. ඒ ඩොලර් 100 ඔයාට පුළුවන් ඔයාගේ රියල් ට්‍රේඩින් account එකට අපි මේක දෙනවා මේ කෑෂ් ප්‍රයිස් එක. ඒකේ කිසිම සැකයක් නැහැ. අපි ඒකට වගකීම ගන්නවා. ඔයා මේක වින් කළොත් ඔයාට අපි මේ කියන කෑෂ් ප්‍රයිස් එක අරගෙනම දෙනවා. ඒක ෂුවර්. එතකොට මෙන්න මේ ආකාරයට ඔයාලා බලා ගන්න පුළුවන් කොහොමද කෑෂ් ප්‍රයිසස් වෙද්දිලා යන්නේ කියලා. 70න් පස්සේ 71 සිට 100 වෙනිදා දක්වා ඩොලර් 100 ගාණ දෙනවා. එතකොට 71 වෙනකන් ඩොලර් 150 ගානේ අපි ඔයගලන්ට දෙනවා. ඒක දෙන්නේ 41 ඉඳන් 70 වෙනකන් ඩොලර් 150 ගාන දෙනවා. අන්න ඒ ආකාරයට අපි ඩොලර් 25000ක මුදලක් ඔයාලට මේකේ බෙදලා දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ටූර්නමන්ට් එකක් ප්ලේ කරලා සතියක් ඇතුළත ඔයා හරියට මේකේ මේකටම මේ වෙලාව ගේමක් ගහගන්න try එකක් දුන්නොත් ඔයාට ෆස්ට් ප්ලේස් එක නැති වුණත් ඔයා 100 දෙනා අතරට આવොත් ඩොලර් 100ක් ඔයාට කෑෂ් ප්‍රයිස් එකක් ගන්න පුළුවන්. එතකොට මේ ඩොලර් 100 පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයාගේ ට්‍රේඩින් account එක කැපිටල් එක grow කරගෙන ඔයාට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම එකයි කිව්වේ අනේ සල්ලි නැහැ ට්‍රේඩ් කරන්න ආසයි ඒ වුණාට අපිට කොහෙන්ද සල්ලි කියලා කියන ඇයට ඔන්න විසඳුම අපි අරගෙන ආවා. ඉතින් මෙතන බලන්න මේකේ තියෙන අනෙක් වැදගත් කාරණේ තමයි ඔයා මේකේ මේ කම්පිටිෂන් එක මේක ප්ලේ කරද්දී මෙතන තියෙන වැදගත් බින්දුව තමයි ඔයාගේ ඉක්විටි එකෙන් 120ක් හොඳට මතක තියාගන්න. අපි මේකට ජොයින් වුණාට පස්සේ ඔයාට ඩොලර් 1000ක ඩිමෝ account එකක් ක්‍රියේට් වෙනවා. ඒකෙන් තමයි ඔයා ට්‍රේඩ් කරන්නේ. අපි හිතමු ඩොලර් 1000න් 120ක්. ඒ කියන්නේ ඩොලර් 200ක මුදලක් ඔයා lost වුණොත් එතනින් ඔයා මේ ගේම් එකෙන් out. ඒක තමයි කන්ඩිෂන් එක. ඒ ඩොලර් 200ක් ඔයා lost වෙන්නේ නැති තාක්කල් ඔයා මේ ගේම් එකේ ඉන්නවා. එතකොට ඔයා මේ active කියන කැටගරි එක ඇතුළේ ඉන්නවා. ඩොලර් 200ක් lost වෙච්ච ගමන් ඔයා මෙන්න මේ stop out කියන කැටගරි එකට යනවා. එතකොට ඔයාට මේකේ තවදුරටත් කෑෂ් ප්‍රයිසස් ගන්න අවස්ථාවක් එන්නේ නැහැ. නමුත් මෙන්න මේ ඇක්ටිව් කියන එකේ මේ 14038 අතරින් ඔයා රෑන්ක් එක මං කියපු 100 දෙනා අතරට ආවොත් ඔයාට අර කියපු කෑෂ් ප්‍රයිසස් ගන්න පුළුවන්. එතකොට මේ ඉක්විටි එක වෙනස් වෙනවා. දැන් අපි හිතමුකෝ අද ඔයා මේකට ජොයින් වෙච්ච හැටි ඔයාට ඩොලර් 1000ක බැලන්ස් එකක් එනවනේ. ඊට පස්සේ ඔයා මේක ටික අපි හිතමුකෝ හෙට අනිද්දා වෙද්දි දවස් දෙකක් යද්දි ඔයා තව ඩොලර් 100ක් ප්‍රොෆිට් කරනවා. එතකොට ඔයාගේ account එකේ ඉක්විටි එක ඩොලර් 1100. එතකොට මෙන්න මේ ඩොලර් 1100 120 තමයි ඔයාගේ stop out ලිමිට් එක. ඉතින් අන්න ඒක හොඳට ඔළුවට දාගෙන අපි බලමු මේකෙන් කොහොමද ඔයා මේකට ජොයින් වෙන්න කියලා. ජොයින් වෙන්න ඔයා මුලින්ම කරන්න ඕන මං කිව්වා වගේ
ඔයා රියල් account එක හදාගන්න ඕනේ. ඒ හදාගෙන මම මුලින්ම ඔයාලට සඳහන් කළා කොහොමද හදාගන්නේ කියලා. ඒ හදාගෙන ඒක හදද්දී account හදද්දී මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අපි description එකේ දාලා තියෙනවා අපේ WhatsApp channel එක, Telegram channel එක. මේවට join වෙලා අපේ adminලා හරහා ඔයාලට පුළුවන් ඒ අවශ්‍ය සහයෝගය උදව්ව ලබා ගන්න. ඉතින් මෙතනට ඇවිල්ලා ඔයා දැන් ට්‍රේඩින් account එක රියල් account එක හැදුවට පස්සේ මෙතනට නිකන් ආවට මෙතන මේ කම්පිටිෂන් එකට ජොයින් වෙන විදිය තමයි මම දැන් කියන්නේ. ඔයා මෙන්න මේ ජොයින් ඩිමෝ කියලා තියෙනවා මෙතන පහළ වාට පේනවා ඇති. මෙන්න මෙතන. අන්න මේ කවුන්ට් ඩවුන් එකට යටින් ජොයින් ඩිමෝ කියන එක මෙහෙම ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඩයලොග් බොක්ස් එකක් ඕපන් වෙනවා ඩිමෝ ඇරීනා කියලා. එතකොට මෙතන ඔයාට වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. මෙන්න මෙතන පාස්වර්ඩ් එකක් දෙන්න විතරයි තියෙන්නේ. right. එතකොට මෙතන හොඳ ඔයාට මතක හිටින පාස්වර්ඩ් එකක් දීලා මෙන්න මේ ටික් එක terms and conditions වලට ඔයා agreed කියන මෙන්න මේ check box එක ඔයා මෙන්න මේ විදිහට ටික් එක දාගෙන මෙන්න මේ save කියන එක දුන්නාට ඔයා මෙන්න මේ demo competition එකට join වෙනවා. එතකොට ඔයාට කරන්න තියෙන්නේ ඔන්න වගේ පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඒකෙන් පුළුවන් ඔයාට ෆස්ට් ප්ලේස් එක මෙන්න මේ විදිහට $2000ක කෑෂ් ප්‍රයිස් එකක් ලබා ගන්න. right. එහෙනම් මම කීපු දේ පැහැදිලි ඇති කියලා හිතනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් අපි මෙතනින් බෑක් වෙලා මම මේ කිව්වේ දැනට මේ තියෙන මාර්තු 4 වෙනිදා පටන් ගත්ත එක. එතකොට මෙන්න මේ අප්කමින් කියන ටැබ් එකට ගියොත් මේ ටැබ් එකේ ඔයාට පෙන්නනවා ඉස්සරහට මොනවද තව එන්නේ කියලා ටූර්නමන්ට්ස්. දැනට මාර්තු 11 ඉඳන් මාර්තු 18 දක්වා මේ සතිය ඇතුළත තව ටූර්නමන්ට් එකක් යනවා. මෙතනත් මම වාට කලින් කිව්වා වගේ highest rank accounts 100ටම අපි prizes දෙනවා. මෙතනත් අර විදියම තමයි condition එක 120ක draw down එකක් තමයි තියෙන්නේ. එතකොට ඔයාට 120ක් වගේ equity එකකින් loss නොවි හිටියොත් ඔයා මේ cash price එක දිනා ගන්න ඔයාට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඉතින් 100 දෙනෙක් කියන්නේ ලොකු සංඛ්‍යාවක්. දැනට මේක ඇක්ටිව් ඉන්නේ 4266ක් විතරයි. ඉතින් ඒක නිසා ඔයාට try කරන්න පුළුවන් කම්පිටිෂන් එක හොඳට පාර්ටිසිපේට් කරලා ගේම් එක ගහලා ඔයාට ඒ අවශ්‍ය කෑෂ් ප්‍රයිස් එක වින් කරලා ඔයාගේ හොඳ කැපිටල් එක ග්‍රෝ කරගන්න පුළුවන්. right. එහෙනම් මම ඔයාලට ගෙනාපු වටිනා වීඩියෝ එක මේක තමයි. මොකද සල්ලි නෑ අපි ආසයි ට්‍රේඩ් කරන්න කියලා අපිට නිතරම හැමෝම ගොඩක් දෙනෙක් අපිට මැසේජ් කරනවා. ඉතින් අපි පුළුවන් විදියට හැමදාම මොකක් හරි කම්පිටිෂන් එකක් තියලා හරි එහෙම නැත්නම් ගිව් අවේ එකක් හරි දීලා අපිට පුළුවන් විදියට අපි ඔයාලට ට්‍රේඩ් කරන්න උදව් කරනවා. ඉතින් මෙන්න මේ chance එක ඔයාලා හැමෝටම පුළුවන් මෙන්න මේ chance එක ලබා ගන්න. ඔයාලා කරන්න ඕනේ මම වලින් කිව්වා වගේ account එකක් හදන එක විතරයි, XM account එකක් හදන එක විතරයි. ඒ වගේම ඔයාලට පුළුවන් අපි අලුතෙන් අපිත් එක්ක join වෙන අයට අලුතෙන් Telegram channel එකක් තියෙනවා. ඒක අපි ඔයාලට trade කරන විදිය A to Z මුලින් ඉඳන්ම කියලා දෙනවා. ඉතින් එතකොට ඔයාලට පුළුවන් ඒ Telegram channel එකට join වෙලා හරියට trade කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඒ වගේම තමයි අපේ WhatsApp group එක තියෙනවා. ඉතින් ඒකටත් සම්බන්ධ වෙන්න පුළුවන්. YouTube channel එක තියෙනවා. YouTube channel එකේ අපි ගොඩක් videos දාලා තියෙනවා trading කරන methods, ඒ වගේම analyze කරන විදිය, ඒ වගේ දේවල්. එතකොට ඔයාලට ඒ හරහාත් පුළුවන් ගොඩක් දේවල් ඉගෙන ගන්න. right. එහෙනම් ඔයාලට මම සුබ පතනවා. ඔයාලා මේ ගේම් එක අතාරින්න එපා. ගේම් එකේම ඉන්න. මේ සතිය ඔයාලට බැරි වෙන්න පුළුවන්. ඔයාලට ඊළඟ සතිය ආපහු ටූර්නමන්ට් එකක් එනවා. ඒ සතිය බැරි වෙන්න පුළුවන්. ඊළඟ සතියෙත් එනවා. මේ අපි ඔයාලට ටූර්නමන්ට්ස් හැම සතියකම ටූර්නමන්ට් එකක් ගේනවා. ඒකේ කෑෂ් ප්‍රයිසස් දෙනවා. ඒක නිසා අපිත් එක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. අතාරින්න එපා ගේම. කොහොම හරි මම දිනනවා කියන ඒ ඇටිටියුඩ් එක හදාගන්න මම ඔයාලට සුබ වතනවා. එහෙනම් ජය වේවා. Free audio post production by alphonic.com.